ඔන්න යාළුවනේ අද කතාව වෙලෙන්දා සහ බූරුවා. එක්තරා ගමක වෙලෙන්දෙක් හිටියා. මෙම වෙලෙන්දා පුතාත් කැටිව බූරුවෙකු විකිණීම පිණිස වෙලෙන්ද පොළට ගෙන යමින් හිටියා. මෙහෙම ටික දුරක් යනකොට ඔවුන්ට කෙල්ලන් දෙදෙනෙකු සිටි තැනක් පසු කර යන්න සිදු වුණා. එක කෙල්ලෙක් අනෙක් කෙල්ලට මෙන්න මෙහෙම කිව්වා. අර දෙන්න දිහා බලන්න. බූරුවෙකුත් කියාගෙන ඒ දෙන්න පයින් යනවා. මෙහෙමත් මෝඩයෝ. වෙලෙන්දාගේ හිත කලබල වුණා. බූරුවා පිට නැග ගමන් කරන්න යයි තම පුතාට කිව්වා. දැන් පුතා බූරුවා පිට නැගලා යනවා. ඒ පසුසෙන් වෙලෙන්ද පයින් යනවා. මෙහෙම ටික දුරක් යනකොට ඔවුන්ට මහල්ලන් දෙදෙනෙකු සිටි තැනක් පසු කර යාමට සිදු වුණා. එක මහල්ලෙක් අනෙක් මහල්ලට මෙහෙම කිව්වා. මා කී දේ දැන් ඔප්පු කරන්නම්. වැඩිහිටියන්ට සලකන කාලයක්ද මේ? පියා පයින් යද්දි අර කම්මැලි කොල්ග බූරුවා පිට යනවා. වෙලෙන්දාගේ හිත කලබල වුණා. මම ටිකක් බූරුවා පිට නැගලා යන්නම්. උඹ පයින් වරෙන් යයි වෙලෙන්දා තම පුතාට කිව්වා. මෙහෙම ටික දුරක් යනකොට ඔවුන්ට ගැහැණු දෙදෙනෙකු සිටි තැනක් පසු කර යන්නට සිදු වුණා. අපොයි අර අසරණ පොඩි එකා හයි හත්තියේ ඇති තාත්තා බූරුවා පිටේ යනවා. අසරණ පොඩි එකා පයින් යනවා කියා එක ගැහැණියක් හඩ නගා කිව්වා. වෙලෙන්දාගේ හිත කලබල වුණා. තම පුතාත් ඔසවා බූරුවා පිට තබා ගත්තා. දැන් දෙදෙනාම බූරුවා පිට නැගලා යනවා. මෙහෙම ටික දුරක් යනකොට ඔවුන්ට නගරයට යන මගියෙකු හමු වුණා. ඔය උඹලාගෙම බූරුවෙක්ද කියා මගියා අහුවා. වෙලෙන්දා ගත් කටටම ඌ කියා පිළිතුරු දුන්නා. අනේ උඹලා වගේ දෙන්නෙක් ඔය අසරණ සතාට උඹලා දෙන්න ඔසවාගෙන යනවාට උඹලා දෙන්නට පහසුවෙන් ඔය සතා ඔසවාගෙන යත හැකි මගියා කිව්වා. වෙලෙන්දාගේ හිත කලබල වුණා. ඔවුන් බූරුවා පිටින් බැස්සා. ඔවුන් බූරුවාගේ පා එකට තබා බැන්දා. පොල්ලක ආධාරයෙන් ඔවුන් බූරුවා කරපිට තබා ගත්තා. ඔවුන් දෙදෙනා බූරුවා කරපිට තබාගෙන පාලමක් උඩින් යාමට උත්සාහ කළා. මේ විහිළුව දැකලා මිනිස්සු එතනට දුවගෙන ආවා. මිනිස්සුන්ගේ ഘോഷාවට බූරුවා කලබල වුණා. දඟලන්නට පටන් ගත්තා. රැහෙන් පට ගැලවුණා. බූරුවා පාලමට යටින් ගලා ගිය ගඟට වැටුණා. වෙලෙන්දාගේ හිත කලබලයටත් ලැජ්ජාවටත් පත් වුණා. අන්තිමේ වෙලෙන්ද මෙන්න මෙහෙම හිතුවා. සියල්ලන්ම සතුටු කිරීම කල නොහැකි දෙයක්. අන්තිමේ මට මගේ බූරුවාත් නැති වුණා. ඔන්න පේනවා නේද යාළුවනේ? හැමෝම සතුටු කරන්න ගිහින් වෙලෙන්දාට උන වැඩේ.